මානසිකව කියන ඩොකාලා කියන වැරදි පොදු ඔක්කොම කියන නමුත් ඔය සෙට් එකක් තියෙනවනේ ඒ උන් ඔක්කොටම පොඩි මොංගල් ගතියක් තියෙනවා. වාහන වලට හොඳට කැමති උන් කරන්න යනවනේ මේ මැකැනිකල් වගේ කරනවනේ. අර මොංගල් වගේ තියෙන උන් මානසික කරන්නේ. ඒක හකේ මට හිතෙනවා. එහෙම මේ දින වැඩත් එක මම පිස්සු වෙන එක සාධාරණයි. ඒ සාධාරණේ උඩ ඒක දිගටම දැන් මට ක්ලාස් වල කියන්නත් වෙයි. මොකද නැත්තම් ප්‍රෙෂර් එන තෝරයක් බලාගෙන ඉන්න ප්‍රශ්න මම දන්නවනේ. බට උන් එක එක කන්දයන් තියෙනවා මට එන ප්‍රශ්න දැන් ඔය ඉන්න තෝරයක් එක කතා කරලා කියන ඒවායි දැන් මෙතන ඉන්නුනුයි කවුරුහරි දුක් කොහොමද ඒක ක්ලාස් එකේ කියන්නේ නැහැ කවුරු. ඒව කියන්න ගත්තම මේ ඔක්කොගේම තියෙන්නේ මේ තියෙන වැටි කරගන්න බෑ කියන එක තමයි කියන්නේ. ඒක නිසා බෙහෙත් ගන්න ආනමනම් වලට යන කී දෙනෙක් නම් ඉන්නවා. මේක නැවතත් කියනවා මම ඔය අන්තිම දවස්වල මේක කියනවා මොනවා හරි ඇත්තම කරන්නේ මේක සිරා කියන එකක් මොනවා හරි විශේෂ මානසික ප්‍රශ්න කියන්නේ මේ විභාග මානසික ප්‍රශ්න තමයි ඉතින් නැත වෙන ඒවා හේතුව නැහැනේ. මේක නිසා අවුල් වෙච්ච උන් ඉන්නවනේ. ඒ මොනවා ප්‍රශ්න තිබුණ මාට සෙට් වෙනන් කතා කරපුවම මම අනිවාර්යෙන් ඒකට මැදිහත් වෙනවා ටිකක් සීමාවට එහා අඩියක් තියලා. මේ සාමාන්‍ය කෙටේ සීමාව හොයාගන්න බෑ. මම ටිකක් සීමාවට එහා අඩියක් තියෙන මට හැකියාවක් තියෙනවා. පළපුරුද්දක් කියන එක උඩ කියන්නේ ඒකම යොමු කරලා අත්දැකීමෙන් මට ඒක සාර්ථක බව පෙන්නලා තියෙනවා. ඊට අමතරව විශේෂ සම්බන්ධකුත් මට කීපයක් තියෙනවා. මේ ඒ වුණ වෙන ඕන ප්‍රශ්නයකට මට කියන්නේ ඒක ලස්සන මේ කයි නෝතකේ ලංකාවේ තියෙන බරපතල ප්‍රශ්නේ ඩොකෙක් හොයාගන්න බැරි ප්‍රශ්නයක් වල දන්නවද? ඩොකෙක් නේ මොකෙක්වත් හරියකින් හොයාගන්න බෑනේ. ඇත්තටම හරියකින් ඉංජිනේරින් එකක් ගත්තත් බෑ, ආපී එකක් ගත්තත් බෑ, උගන් ගුරුවරයෙක් ගත්තත් බෑ, දේශපාලනේ මොකෙක්වත් හරි අපි හිතන එකක් හොයාගන්න බෑනේ. ඒක ASCII උඩින්ම ඉන්නවා ඩොකා. හරි ඩොකෙක් හොයාගන්න බැරි ප්‍රශ්න. මෙතන ඉන්න හැම එකක්ම අත්දැකීම් 100ක් තියෙනවා. ඩොකෙක් හරියට සෙට් නොවීම තුළ වටේ ගියවා කීයක් නැද්ද? ඒ වගේ කියලා කෙරෙවිච්චෝ කීයක් නැද්ද කියලා හැම එකම දන්නවනේ. ඒ නිසා මොකෙක්ට හරි මානසිකව මොනවා හරි ප්‍රශ්නයක් යාළුවෙක් හරි කාටවත් තියෙනවා නම් මට සම්බන්ධ කරපන්. මට එතකොට එක මොහොතකින් එතෙන්ට හරි විදිහට යොමු කරනවා. අර වටේ ගිහින් එතෙන්ට යනවට වඩා කෙලින් මේක සම්බන්ධ කරනවා. ඒක අත්දැකීමෙන් කියන නිසා ගොඩක් දේවල් ලෝකේ එහෙම කියන්න බැරි ප්‍රමාණයක් ඒකට මැදිහත් වෙලා ඒක ගොඩ දාලා කරලා දෙනවා. මම මැදිහත් කයි නවත්ත කියලාකෝ මැදිහත් වෙලා කරපු මගුලක් නෙවෙයි. මට තියෙන්නේ ක්ෂණිකව යොමු කිරීමක් විතරයි. දැන් දෙකක් තුනේ දෙකෙන් ගැලපෙන එකක්. ඒකට දැම්මම ඒක හරියට මොකද ඒකේ බර හෙන්න බහන කතාවක් තියෙනවා. මම නිකන් සිම්පල් වචනයක් කියන්නේ මේ ගැලපෙන්නේ නැති වුණාට ඔය මානසිකව කියන ඩොකාලා කියන වැරදි පොදු ඔක්කොම කියන නමුත් ඔය සෙට් එකක් තියෙනවනේ. ඒ උන් ඔක්කොටම පොඩි මොංගල් ගතියක් තියෙනවා. ඒක මාන සිද්ධියක්. ඒ උන් ඒක කරන්න කැමති ඒක වෙන්නේ මම හිතන්නේ. මම හිතලා කියන්නේ ඒක උඹට කිව්වට තේරෙන්නේ නැහැ. මගේ අත්දැකීම් ගොඩාක් උඩ මම ඔක කියන්නේ. ඒක මාරයි සමාර්ථය. ඒක උඹට හිනා වුණාට ඇත්තටම නේද? දැන් නිකන් හිතපන්කෝ දැන් වාහන වලට හොඳට කැමති උන් කරන්න යනවනේ මේ මැකැනිකල් වගේ කරනවනේ. අර මොංගල් වගේ තියෙන උන් මානසික කරන්නේ. ඒක හකේ මට හිතෙනවා. එහෙම එකක් ඒකේ මට හිතෙනවා එහෙම එකක් තියෙනවා තමයි ඒක කියන්නේ වගේ මට පෙන්නලා තියෙනවා. මොකද ඔක්කොම කෙනෙක්ම ගන්න ඒවා මේක ඔය එළියට හිමිකුත් තියෙනවා. මම නොන්ඩි ඉතින් කියලා පින්නේ නැත්නම් ඒක උදේට හරියන්නේ නැහැ. සෙට් එකක ඉන්නේ එහෙම වගේ එකෙක් දෙන්නේ තුන් දෙනෙක් ඉන්නකො. එහෙම අර ඒක නැතුව නෑ අපි මේ මනස හදන්න සමාජික කිය යනු නැත්තුව ඇතිද දන්නේ. එහෙම මාර සිද්ධියක්. ඒ කියන්නේ එකෙක් කිය එකක් මැරෙන්න ගියාම මේ වැඩ නැහැ මැරෙන්න ගියොත් අනන්ත ගාන තියෙන කියන්නේ කියලා ඒ ෂේප් එක ඒවා මේ එකෙක් නිකන් සිම්පල් උදාහරණයක් අරගෙන එකව මම ඉතින් අහම්බේ මතක් කළා මම මේ මැරෙන්න තීරණය කළා මේ ආවේ මේ කියන්නේ මේ අද තීරණයක් ගත්ත එකට මේ සර් කතා කරලා යන්න ආවේ වගේ කියලා නිකන් සම්පූර්ණ ඔක්කොම අවුල් ඒ මොහොතේ මම අසාමාන්‍ය වැඩියක් තීමක් කළා මම රට්ටකල කරලා ඊළඟ දවසේ මේක තව දවසක් මේ ළඟදී ඔක්කොම ඊට පස්සේ මම කිව්වා නේද මේ එක දවසක් ඊට පස්සේ මම මේ දැන් ගොඩක් ටික පරණදා ඊළඟ දවසේ මම ස්ටාෆ් රූම් එකේ තව එකෙක් ඇවිල්ලා මේ මූමට කතා කරා මාළ hina වෙලා කතා කරේ මේ මට අඳුරන්න බෑ අරුණේ කියලා. කියන්නේ මුන් දින සම්පූර්ණ වෙනස්. දැන් අනිස ඔක්කොම මේ නියමයි ලොකු ඉස්සරහ කිව්වා. කියන්නේ ඒක මෑත කාලේ විච එක දෙයක්. ඒකේ බරපතල කතාව උඩ කලින් ඉඳලා ඒක ගිහින් හෙන වටයක් ගිහිල්ලා ඒකට ඒක දැන් කතා කරලා වැඩක් නැහැ. ඒ අවුරුදු දෙකකට ඔපරේෂන් එකකුත් කරලා අන්තිමේ හරියට අවශ්‍ය දේ වෙන්නේ නැතුව වැතුණු ගිහිල්ලා කියන්නේ ඕනේ කතන්දර. ඒ නිසා මොනවා හරි යාළුවෙක් හිටලා ඒක පිළිවෙලීමක් නැතරම මම ડિප්‍රෙෂන් වල උඩට ගියුම අසාමාන්‍ය දෙයිනවනේ. එහෙම මොකෙක් හරි ඉන්නවනම් ඒකත් මෙදිහත් වෙලා කියපන්. හැබැයි මේ තොපිට මේ පාඩම් කරන්න බැලුව කම්මැලි කවට මට ටිකක් ඔළුව රිදෙනවා කිය මාතල් දෙන්න දෙපා. එහෙම දෙයක් නෙවෙයි. ඒක උපරිම තලයට යන්නේ. නැත්තම් පළවෙනි මොකෙක් හරි යවන්නේ ඒක කියලා හරි ඊළඟ මාර්ගය. අර වේට් එක දිලා හරි. ඔය ගැටි කතාව මේ කයිනාතුගේ